ශාක වර්ධක යාමක ඔක්සීන, ගිබරලීන, සයිටොකයිනීන, ඇබ්සිසික් අම්ලය, එතිලීන් කියලා ශාක වර්ධක යාමක පහක් තියෙනවා. මේවේ එන කරුණු මතක තියාගන්න ඕන. මොකද MCQ එකක් අනිවාර්යෙන් එන නිසා. ඒ නිසා මේ පහට අදාළ කරුණු මතක තියාගන්න කෙටි ක්‍රමයක් බලමු. ඒකේ ඔක්සීන මතක තියාගන්නේ අඩු වයසින් අග්‍රසනාල පත්‍ර පළපබා එක ගුරු මුල් හොයන්න ගියා කියන එකේ. එතකොට අඩු වයසින් කියලා කියන්නේ අඩු සාන්ද්‍රණයකදී කඳ දික්වීම උත්තේජනය කරන. මේ පළවෙනි එක තමයි අඩු වයසින් කියලා කියන්නේ. අඩු වයසින් කියන්නේ අඩු සාන්ද්‍රණයකදී කඳ දික්වීම උත්තේජනය කරන. අග්‍ර කියලා කියන්නේ අග්‍රස්ත ප්‍රමුඛතාව දිරිගැන්වීම. අග්‍රස්ත ප්‍රමුඛතාව දිරිගැන්වීම. සනාල කියලා කියන්නේ සනාල පටක විභේදනයේ දිරිගැන්වීම. පත්‍ර කියලා කියන්නේ පත්‍ර ඡේදනය වැළැක්වීම. ඵල කියලා කියන්නේ ඵල විකසනයේ යාමනය. ප්‍රභා කියලා කියන්නේ ප්‍රභා වර්තනයේ සිදු කිරීම. ගුරු කියලා කියන්නේ ගුරුත්වාවර්තනයේ සිදු කිරීම. මුල් කියලා කියන්නේ පාර්ශ්වික සහ ආගන්තුක මුල් සෑදීම, දිරිගැන්වීම. එතකොට ඔන්න ඔය විදියට තමයි ඔක්සීන මතක තියාගන්නේ. අඩු වයසින් අග්‍රසනාල පත්‍ර පළපබා එක්ක ගුරු මුල් හොයන්න ගියා. ගිබරලීන මේක මම 2025 බයොලොජි MCQ ඩිස්කෂන් කරන එකේ ප්‍රශ්න අංක 17දී මේක කතා කරනවා. කපපවිලි කයන්නෙන් කඳ දික්වීම උත්තේජනය කරනවා. පයන්නෙන් පරාග විකසනයේ උත්තේජනය, පරාගනාලයේ වර්ධනය උත්තේජනය කරනවා. ඊට පස්සේ මේ පයන්න මේකෙන් එන්න ඕන මේ පයන්න හරිනම් ඒකෙදි ඵල වර්ධනය උත්තේජනය කරනවා. බියන්නෙන් බීජ විකසනය හා පරෝහණය උත්තේජනය කරනවා. ලියන්නේ ලිංග නිර්ණය හා යොවුන් අවදිවල සිට පරිණිත අවදි දක්වා සංක්‍රමණය යාමනය කරනවා. කයන්නෙන් කඳ දික්වීම උත්තේජනය කරනවා. පයන්නෙන් පරාග විකසනය උත්තේජනය කරනවා. පරාගනාලයේ වර්ධනය උත්තේජනය කරයි. අනිත් පයන්නෙන් ඵල වර්ධනය උත්තේජනය කරනවා. බියන්නෙන් බීජ විකසනය සහ පරෝහණය උත්තේජනය කරනවා. ලියන්නේ ලිංග නිර්ණය. මේක 2025 ප්‍රශ්න අංක 17 යටතේ මම සාකච්ඡා කරලා තියෙනවා. සයිටොකයිනීන මේක මතක තියාගන්නේ සෛල බෙදිලා කඳන් මුල් හැදෙනවා. අග්‍රේ නැති වෙලා කක්ෂීය අංකුර වැවෙනවා. පෝෂක ලැබිලා බීජ පැලවෙනවා. හැබැයි නාකි වෙන්නේ නැහැ කියන එකේ. එතකොට මේකේ සෛල බෙදිලා කඳන් මුල් හැදෙනවා කියන එකෙන් කියන්නේ පළවෙනි එක. කඳන් හා මුල් වල සෛල විභාජනය යාමනය කරනවා. කඳන් හා මුල් වල සෛල විභාජනය යාමනය කරනවා. අග්‍ර නැති වෙලා කියන්නේ අග්‍රස්ත ප්‍රමුඛතාව විකරණය කිරීම. අග්‍රස්ත ප්‍රමුඛතාවය විකරණය කිරීම. කක්ෂීය අංකුර වැවෙනවා කියලා කියන්නේ ඒක යටින් දෙන කක්ෂීය අංකුර වර්ධනය දිරිගන්වයි කියලා. පෝෂක ලැබිලා කියන්නේ අපායන පටක වලට පෝෂක චලනය දිරිගන්වයි කියන එක. බීජ පැලවෙනවා කියන්නේ බීජ පරෝහණය උත්තේජනය කරන. බීජ පරෝහණය උත්තේජනය කරයි. ඊළඟට නාකි වෙන්නේ කියන්නේ පත්‍ර උදතාව පමා කරයි. පත්‍ර උදතාව පමා කරයි කියන එක තමයි නාකි වෙන්නේ කියන එකෙන් කියන්නේ. එතකොට සයිටොකයිනීන මතක තියාගන්නේ සෛල බෙදිලා කඳන් මුල් හැදෙනවා. අග්‍ර නැති වෙලා කක්ෂීය අංකුර වැවෙනවා. පෝෂක ලැබිලා බීජ පැලවෙනවා. හැබැයි නාකි වෙන්නේ නැහැ කියන එක. ඇබ්සිසික් අම්ලය ඒක මතක තියාගන්න පුළුවන් මේ විදියට බීජ උක්‍රයා වියලුණා කියන එකෙන්. බී අකුරෙන් බීජ සුප්තතාව දිරිගැන්වීම. බීජ සුප්තතාව දිරිගැන්වීම. පුටිකා වැසීම දිරිගැන්වීම. පුටිකා වැසීම දිරිගැන්වීම. වයන්නෙන් වර්ධනය නිෂේධනය
රූක්‍රයා කියන එකෙන් රූ එකෙන් පත්‍ර රුදතාව දිරිගැන්වීම. වියලුණා කියන එකෙන් වියලීම දරා ගැනීම දිරිගැන්වීම. වියලීම දරා ගැනීම දිරිගැන්වීම. ඇබ්සිසික් අම්ලය කියන්නේ නියඟ අවස්ථාවකදී නියඟ අවස්ථාවකදී ශාකයට මුහුණ දෙන්න හැකියාව ලබා දෙන හෝමෝනය. එතකොට මේකෙදි මතක තියාගන්න ඕන නියඟ අවස්ථාවක් කියන ජලය නැති කියන එක. එතකොට ජලය ආරක්ෂා කරගන්න ඕන. එතකොට වර්ධනයක් සිදු කරන්නේ නැහැ. වර්ධනයේ නිෂේධනය, ඊළඟට පුටිකා වැසී යාම දිරිගන්වලා උත්සේදනය අවම කරනවා. බීජ සුප්තතාව දිරිගන්වමින් බීජ පරෝහණය කලින් සිදුවීම නිෂේධනය කරනවා. පත්‍ර බුදතාව දිරිගන්වනවා. වියලීම දරා ගැනීම දිරිගන්වනවා. ඇබ්සිසික් අම්ලය වල නියං ආතති වලට ඒක මතක තියාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. එකක් නැත්නම් තව එකක් තියෙන වියලි පත්‍ර වර්ධනය බීජ පුට්ටු කරයි කියන එක. මේකේ වියලි කියන්නේ වියලීම දරා ගැනීම, වියලීම දරා ගැනීම උත්තේජනය කරනවා. පත්‍ර කියන එකෙන් පත්‍ර උදතාව දිරිගන්වන පත්‍ර උදතාව. වර්ධනය කියන එකෙන් වර්ධනයේ නිෂේධනය කිරීම සිදු කරනවා. බීජ කියන එකෙන් බීජ සුප්තතාවය දිරිගන්වනවා. පුට්ටු කියන එකෙන් පුටිකා වැසී යාම දිරිගන්වයි කියන එක තමයි එන්නේ. ඊට පස්සේ අන්තිම එකේ එතිලීන් එක 2025 පාස් පේපර් ඩිස්කෂන් එකේ ප්‍රශ්න අංක 17 ඇති එතිලීන් ගැන. එතකොට මේ ටික මේ විදියට මතක තියාගන්න පුළුවන්. වීඩියෝ එක ඔයාලට වටිනවා නම් මගේ YouTube channel එක subscribe කරන්න.